අපි උදේ 9:00ට සේනානායක සමුද්‍රයේ බෝට් සවාරිය ගිහිල්ලා ඊට පස්සේ සේනානායක සමුද්‍රයේ තියෙනවා ස්පිල් එතනින් නාලැවිලා දැන් අපි ආවා අද රෑ අපි නවතින තැනට මේ තමයි ඉංගිනියාගල සංචාරක නිකේතනය. ඔයාලටත් මේක බුක් කරන ඩීටේල්ස් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි ගිහිල්ලා බලමු බංගලෝ එක කොහොමද කියලා. රූම්ස් 3ක් වගේ තමයි තියෙනවා කිව්වේ. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක arrange කරලා තියෙන්නේ කියලා. ලොකු ලිවිං ඒරියා එකක් තියෙනවා. මේකේ තමයි ඒගොල්ලෝ මෙහි කෑම හදලා දෙනවා. අපි වියලි ආහාර ගෙනත් දුන්නාම අපි ගෙනත් දීලා තමයි නාන්න ගියේ. ඊට පස්සේ ඒගොල්ලෝ උයලා දෙනවා අපිට. මෙතන ලිවිං ඒරියා එකේ කෑම මේසෙත් තියෙනවා. අපි යන් රූම්ස් බලන්න. රූම්ස් 3ක් තියෙනවා. මේ පළවෙනි රූම් එක මේකේ බෙඩ් 5ක් තියෙනවා. හොඳට ඉඳ තියෙනවා රූම් එකේ. ඊළඟට රැක් එකක් තියෙනවා. බාත්රූම් එක. බාත්රූම් එක. ඊළඟට අපි යන් රූම් එක බලන්න. අනෙක් රූම් එක. එතකොට ඔක්කොම අරකේ 5 දෙනයි, අරකේ 3 දෙනයි, 8යි, 9යි, 10යි. 10 දෙනෙකුට ඉන්න පුළුවන්. අපේ 11ක් ඉන්නවා. අපි ඉතින් ෂෙයා කරගෙන ඉන්නවා. මේකත් ලොකුම ෆැසිලිටිස් නෑ. ඒ වුණාට ඉතින් ඇත්තටම බජට් විදිහට මෙහි ආවොත් ඔයගොල්ලන්ට මේවයි නැවතිලා නයිට් එක ගත කරලා යන්න පුළුවන්. ini benar muter ini aja baca aja lain Thank you.